උඩවලව ජලාශය නිර්මාණය කර ඇත්තේ කුමන ගඟ හරස් කරමින්ද? වලවේ ගඟ. උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටුවා ඇත්තේ කුමන වසරේද? 1972 වර්ෂයේ. මින්නේරිය ජාතික වනෝද්‍යානය අයත් වන පළාත කුමක්ද? උතුරු මැද පළාත. මින්නේරි ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කළ වසර කුමක්ද? 1997. වික්ටෝරියා වේල්ල තනා ඇත්තේ කුමන ගංගාව හරස් කරමින්ද? මහවැලි ගඟ. ශ්‍රී ලංකාවේ උසම වේල්ල කුමක්ද? වික්ටෝරියා වේල්ල. වික්ටෝරියා වේල්ල ඉදිකිරීම ආරම්භ කළ වර්ෂය කුමක්ද? 1978 වර්ෂය. ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කුමක්ද? මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය. වික්ටෝරියා වේල්ල ඉදිකිරීම සඳහා ආධාර කළ රට කුමක්ද? එක්සත් රාජධානිය. වික්ටෝරියා වේල්ල තනා ඇත්තේ කුමන කඳු දෙයක යා කරමින්ද? දෙහිගල කන්ද හා බෝගල කන්ද. වැඩිම වනගහනයක් ඇති ආසියානු රට කුමක්ද? භූතානය. භූතානය අයත් වන ආසියානු කලාපය කුමක්ද? දකුණු ආසියානු කලාපය. මකරාගේ දේශය නමින් හඳුන්වන රට කුමක්ද? භූතානය. භූතානයේ අගනගරය කුමක්ද? තිම්පු නගරය. භූතානයේ නිල භාෂාව හඳුන්වන නම කුමක්ද? සෝකෝ භාෂාව. ලෝකයේ විශාලතම වගුරු බිම කුමක්ද? සුන්දර්බන්. සුන්දර්බන් වගුරු බිම අයත් වන රටවල් දෙක කුමක්ද? ඉන්දියාව හා බංගලාදේශය. ව්‍යාඝ්‍රයන් සැමරෙන දිනය කවදාද? ජූලි 29. ලොව මෙතෙක් සිදු වූ කෙටිම යුද්ධය ඇති වූ කුමන රටවල් අතරද? සැන්සිබාර් රාජ්‍ය හා මහා බ්‍රිතාන්‍ය අතර. සූර්යාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? සෙල්සියස් අංශක 6000ක් පමණ. වායුගෝලයේ වැඩිම ප්‍රතිශතයක් ගන්නා වායුව කුමක්ද? නයිට්‍රජන් වායුව. දකුණු ආසියානු කලාපයේ දළ වශයෙන් සමකයේ සිට උතුරු අක්ෂාංශ අංශය දක්වා විහිදේද? අංශක 38ක් දක්වා. පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන නම කුමක්ද? භ්‍රමණය. සෙනසුරු ග්‍රහයාට අයත් උපග්‍රහයන් ගණන කීයද? 62යි.
ශ්‍රී ලංකාව 1/50,000 ප්‍රමාණයේ සිතියම් කොටස් කීයකට බෙදා ඇතිද? කොටස් 92කට. සුප්‍රසිද්ධ හැරි පොටර් ග්‍රන්ථ මාලාව රචනා කළ ලේඛිකාව කවුද? ජේ.කේ. රෝලින්. ලාදුරු රෝගය බෝ කරන බැක්ටීරියාවේ නම කුමක්ද? මයිකෝබැක්ටීරියම් ලෙබ්‍රේ. ලෝක ලාදුරු දිනය කවදාද? සෑම වසරකම ජනවාරි අවසන් ඉරිදා. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය පිළිබඳව මුලින්ම වාර්තා වී ඇති වසර කුමක්ද? 1670 පමණ. සිංහල රජදවසින් පසුව මුලින්ම ආරම්භ කළ රෝහල කුමක්ද? ලාදුරු රෝහල. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝහල ආරම්භ කරපු වසර කුමක්ද? වර්ෂ 1701. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝහල පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශයේද? හැදල ප්‍රදේශයේ. කෘත්‍රිම බුද්ධිය හැඳින්වීම සඳහා යෙදෙන ඉංග්‍රීසි වදනෙහි නිර්මාතෘ කවුද? ජෝන් මැකාති. ඇල්බර්ට් අයින්ස්ටයින් උපත ලද රට කුමක්ද? ජර්මනිය. ඔහු භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත් වසර කුමක්ද? 1921. සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළ විද්‍යාඥයා කවුද? ඇල්බර්ට් අයින්ස්ටයින්. විශ්වය ගොඩනැංවුවෝ හා මට පෙනෙන ලෝකය ආදී කෘති රචනා කළ ලේඛකයා කවුද? ඇල්බර්ට් අයින්ස්ටයින්. ශ්‍රී ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුව කුමක්ද? මිනින්දෝරු දෙපාර්තමේන්තුව. මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආරම්භ කළ වසර කුමක්ද? වර්ෂ 1800. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට අයත් වූ වසර කුමක්ද? 1796. ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා කවුද? ෆ්‍රෙඩරික් නෝර්ත්. 1/50,000 පරිමාණයෙන් ශ්‍රී ලංකාවේ සිතියම නිර්මාණය කිරීම ආරම්භ වූ වසර කුමක්ද? 1982. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හඳුන්වන නිල නාමය කුමක්ද? සර්වේයන් ජෙනරාල්. ශ්‍රී ලංකාවේ දිගම අධිවේගී මාර්ගය කුමක්ද? දක්ෂිණ අධිවේගී මාර්ගය. මාලදිවයින පිහිටා ඇත්තේ කුමන සාගරයේද? ඉන්දියන් සාගරයේ. මාලදිවයිනේ ඇති දූපත් පුකුරු ගණන කීයද? 26යි.
මාලදිවයිනේ අගනුවර කුමක්ද? මාලේ නගරය. මාලදිවයිනේ නිල භාෂාව කුමක්ද? දිවෙහි භාෂාව. මාලදිවයිනේ පිහිටා ඇති සමස්ත දූපත් ගාන කීයද? දූපත් 1192යි. මාලදිවයිනේ ප්‍රධාන ආගම කුමක්ද? ඉස්ලාම්. ආසියාවේ කුඩාම රට කුමක්ද? මාලදිවයින.